ඉතින් අදත් ඔයාලව ගොඩක් සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද අපි කතා කරමු වියලි හිසකිස් තියෙන ඔයාට හොඳ hair mask එකක් ගැන. ඉතින් ඒ තමයි කෝපි ඒ වගේම කෙසෙල් එකතු කරලා හදන මේ coffee ඒ වගේම banana hair mask එක. ඉතින් අපි බලමු කොහොමද අපි මේ hair mask එක හදාගන්නේ කියලා. ඉතින් අපිට මේ hair mask එක හදාගන්න ඕන වෙනවා කෝපි කුඩු ඒ වගේම හොඳින් නිදුණු කෙසෙල් ගෙඩියක් හෝ දෙකක්. මීට අමතරව පිරිසිදු පොල් තෙල් ඒ වගේම කොමාරිකා ඒ වගේම අපිට උළුහාල් අවශ්‍ය වෙනවා. ඉතින් උළුහාල් ගත්තේ රැයක් පෙඟෙන්න හැර තම්බාගත් උළුහාල් ගන්නවා නම් ගොඩාක් හොඳයි. ඉතින් ඊට පස්සේ අපි මේ ඉන්ග්‍රීඩියන්ට්ස් සේරම හොඳට බ්ලෙන්ඩ් කරන්න ඕනේ. ඉතින් හොඳ පේස්ට් එකක් එන විදිහට මේක බ්ලෙන්ඩ් කරලා අරගෙන තමයි අපි මේක අපේ hair එකේ අපි ඇප්ලයි කරන්නේ. ඉතින් ඉස්සෙල්ලාම අපේ කොණ්ඩේ හොඳින්ම පීරලා ගැට අර ගන්න ඕනේ. ඊට පස්සේ සකස් කරගත් ආලේපන හිස් කබලේ වගේම කෙස්සක දක්වාම හොඳින් ආලේප කරගන්න ඕනේ. ඉතින් මේ ආලේපනයේ හිස් කබලේ වගේම හිස කෙස්වල හොඳින් ආලේප කරලා ඇඟිලි තුඩු වලින් විනාඩි 5ක් විතර හිස් කබල මෘදුව සම්බාහනය කරන්න ඕනේ. ඊට පස්සේ ආලේපනයේ හිසේ ගල්වා විනාඩි 20ක් 30ක් පමණ කාලයක් තබා මුලින්ම සාමාන්‍ය වතුරෙන් කොණ්ඩය හොඳින් සෝදා හැර පසුව මෘදු ෂැම්පු වර්ගයක් යොදා ඒ වගේම කන්ඩිෂනර් එකක් පාවිච්චි කරලා මේක අපි සෝදා ඉවත් කරන්න ඕනේ. ඉතින් මේන් ලැබෙන ප්‍රයෝජන ගැන ගත්තොත් එහෙම ඉතින් හිසකෙස් සඳහා කෝපි භාවිතය ඉතාමත් ගුණදායකයි. කෝපි වල තියෙන කැෆේන් ඒ වගේම ප්‍රතිඔක්සිකාරක හිස් කබලේ රුධිර සංසරණය වැඩි කරනවා. ඒ වගේම හිසකෙස් වලට පෝෂණය ලබා දෙනවා. හිසකෙස් වැටීම පාලනය කරමින් වර්ධනය වේගවත් කරනවා. ඉතින් ඒ වගේම තමයි හිස් කබලේ තියෙන මැරුණු සම ඉවත් වෙනවා. ඒ වගේම හිස් කබල නිරෝගී වෙනවා. මේට අමතරව කෝපි කියන්නේ ස්වභාවික වර්ණකයක්. ඉතින් ඒ නිසාම අලු පැහැති කෙස් අසා ගැනීමට ඒ වගේම දුබුරු හෝ කළු පැහැති හිස කෙස්වල දිලිසෙන ස්වභාවය වැඩි කිරීමටත් කෝපි ගොඩාක් හොඳ. ඒ වගේම කෝපි වලින් හිස කෙස්වල pH වගේ සමතුලිත කරනවා. ඒ වගේම රළු බව අවපෑ ගැනීම අවම කරලා දීප්තිමත් මෘදු පෙනුමක් ලබා දෙනවා. ඒ වගේම හිස කෙස් සඳහා කෙසෙල් භාවිතා කිරීමෙන් හිස කෙස් වියලි බව නැති වෙලා දිලිසෙන සුළු මෘදු බවක් ඒ වගේම පෝෂණයක් ලැබෙනවා. කෙසෙල් වල අඩංගු වෙන පොටෑසියම්, විටමින්, ස්වභාවික තෙල් වර්ග මේ සඳහා ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි කෙසෙල් වල අඩංගු ස්වභාවික තෙල් ඒ වගේම මොයිස්චරයිසර් ගුණ නිසා හිස කෙස් වල වියලි බව නැති කරලා ගැඹුරින් පෝෂණය කරනවා. ඉතින් ඒ වගේම කෙසෙල් වල තියෙන සිලිකා මගින් කෙස් ගස් ශක්තිමත් කරනවා. ඒ වගේම කැඩී යාම, අග පැලීම නතර කරනවා. මේට අමතරව අපි පොල් තෙල් භාවිතා කිරීම නිසා හිස කෙස් වල තෙතමනය රඳවා ගන්නවා. ඒ වගේම හිස කෙස් වල තියෙන ප්‍රෝටීන් අඩුවීම වළක්වලා හිස කෙස් කැඩී යාම 40%කින් පමණ අවම කරනවා. මීට අමතරව හිස කෙස් වලට ස්වභාවික ආරක්ෂිත ආවරණයක් සපයන නිසා වියලි ඒ වගේම පළුදු කෙස් කලමකට මනා මෘදු බවක් ඒ වගේම දිලිසීමක් ඒක කරනවා. ඉතින් ඒ වගේම තමයි මේ තියෙන බැක්ටීරියා නාශක ඒ වගේම දිලීර නාශක ගුණයන් නිසා හිස් කබලේ ඇතිවන කැසීම් උකුණන් වැනි ගැටලු පාලනය කිරීමට උපකාරී වෙනවා. ඉතින් ඒ වගේම උළුහල් මගින් හිස්සෝරි පාලනය සිදු වෙනවා. ඒ වගේම ස්වභාවික මොයිස්චරයිසර් එකක් විදිහට අපිට නැචරල් මොයිස්චරයිසර් එකක් විදිහට කොමාරිකා හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ මගින් හිස කෙස් වල තෙතමනය ආරක්ෂා කරලා හිස කෙස් වල වර්ධනයට උපකාරී වෙනවා. ඉතින් මෙන්න මේ hair mask එක ඔයාලට සතියේ සැරයක් ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මාසයක් මේ hair mask එක ඇප්ලයි කිරීම නිසා හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. ඔයාගේ hair එකේ තියෙන dry ගතිය නැති කරලා හොඳ soft smooth hair එකක් ලබා ගන්න මෙන්න මේ hair mask එක ඔයාලට use කරන්න පුළුවන්. ඉතින් එහෙනම් ඔයාලත් මෙන්න මේ hair mask එක try කරලා බලන්න. අපි එනවා තවත් වීඩියෝ එකකින් හමු වෙමු.